කාලයක රතබීජන් චන්දන් සහ මුන්ඩන් වැනි බොහෝ යක්ෂයින් දෙවිවරුන්ට සහ මිනිසුන්ට මහත් කරදර ඇති කළහ. සියලුම දෙවිවරු එක්රැස්වී මෙම යක්ෂයින් විනාශ කරන ලෙස බලවත් දුර්ගා දේවතාවියගෙන් අයද සිටියා. මෙම යක්ෂයින්ට මුහුණදීමට දුර්ගාදේවිය ක්ෂේත්‍රයට ඇතුළු විය. දුර්ගාදේවිය යක්ෂයින් විනාශ කරමින් සිටියදී චන්දන් සහ මුන්ඩන් දේවතාවිය දෙසට පැමිණියහ. ඔවුන්ගේ භයානක ස්වරූපය සහ දෙවිවරුන්ට තර්ජනය කිරීමේ ක්‍රියාව දුටු දුර්ගාදේවිය ඉතා කෝපයට පත්විය. ඒ කෝපයනෙන් දුර්ගාදේවියගේ නලලෙන් අඳුරු භයානක ස්වරූපයක් මතුවිය. ඒ කාලීදේවිය අඳුරු පැහැයක් කියා. කෝපයට පත් ඇස්, දත්, එල්ලෙන දිව සහ ගෙලවටා හිස් කබල් මාලයක් සහිතව පෙනී සිටියාය. කඩුවක් සහ හෙල්ලයක් අතේ තබාගෙන ඇය යක්ෂයින් විනාශ කිරීමේ අරමුණින් කෙතාත පැන්නායි. කාලීදේවිය සන්දන් සහ මුන්ඩන් ඉතා කූර ලෙස විනාශ කර ඔවුන්ගේ හිස් දුර්ගාදේවියට පූජා කළායි. මෙම ක්‍රියාවෙන් සතුටු වූ දුර්ගාදේවිය කාලිට චාමුණ්ඩි යන නමද දුන්නායි. සන්දන් සහ මුන්ඩන් විනාශ වූ විට රතබීජන් නම් යක්ෂයෙක් දේවබීජන්ට අමුතු ආශිර්වාදයක් තිබුණි. එනම් ඔහුගේ ශරීරයන් ලේ බින්දුවක් බිමට වැටුණහොත් එම රුධිරයන් සමාන රතබීජන් වරුන් දහස් ගණනත් පෙනී සිටිනු ඇති. දුර්ගාදේවිය ලේ උරා බොන තැනැත්තා සමග සටන් කරන විට ඔහුගේ ලේ බින්දු බිමට වැටුණ විට වැඩි වැඩියන් ලේ උරා බොන අය පෙනී සිටිනු. කාලිදේවිය නැවත පිටිය පෙනී සිටිය. එවිටය කාලිදේවිය ලේ උරා බොන තැනැත්තාට පහරදීමට පටන් ගත්තාය. කාලි ඔහුගේ ශරීරයන් වැගිරෙන සෑම ලේ බින්දුවක්ම පහලට වැටීම ඉඩ නොදී ඇගේ දිවෙන් එය උරාගත්තාය. මේ ආකාරයෙන් ඇය ලේ උරා බොන තැනැත්තාගේ නවස්වරූපයන් මතුවීම. අවසානයේ ලේ උරා බොන තැනැත්තා සම්පූර්ණයෙන්ම විනාශ කළාය. මේ අනුව කාලිදේවිය යක්ෂයන් විනාශ කර දෙවිවරුන්ට සාමය ස්ථාපිත කළාය. කාලිදේවිය ශිවගේ බිරින්ද වන පාර්වතීගේ කෝපවිෂ්ට නමුත් බලවත් ස්වරූපය ලෙස වන්දනාමාන කෙරේ. ඇගේ බැතිමතුන්ට ගැලවීම සහ ආරක්ෂාව ලබා දෙන තැනැත්තිය ලෙස ඇය වන්දනාමාන කෙරේ.